ඔයාට ගෙදර දොරේ වැඩ තනියම කරන්න වෙයි. මොකද ඔෆිසර් නිසා සමහරලාට මම ගෙදර එන්න පරක්කු වෙනවනේ. එතකොට මේකද පිරිමින්ඩි ඉස්සරහට කරන්න වෙන්නේ. ගෙදරට වෙලා වලන් හොදන එක. ඔයත් ජීවත් වෙන්නම් මාලේ ඔහේ ජීවත් වෙලා ඔයාටත් අනාගතයේ දවසක මෙහෙම වුණොත් ඔයා මොකද කරන්නේ? මොකක්ද මේ සමාජයට වෙලා තියෙන්නේ? ඇයි මේ පිරිමි ගෑනු වගේ තමන්ගේ පිරිමිකම තන තන බාල්දු කරගන්නේ? Spill on the floor and kiss my shoes. Get wet for me. Yes, master. Do you want me to do anything else for you? ඇයි මේ බයිසෙක්ෂුවල් අරසෙක්ෂුවල් මේ ෂෙක්ෂුවල් ගගා ඉප දෙන්න ඉන්න පොඩි ළමයාගින්දලා ඔළුව විනාශ කරලා දාන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සොසයිටියකට ඕනේ මේ සමාජෙ ඩීමැස්කියුලින් කරලා මේ පිරිමි කියන කට්ටියව අතුගාලා දාන්න. ඒත් ඇයි එහෙම කරන්නේ? පිරිමියෙක් ඉන්න තැන ගොඩක් වෙලට අසාධාරණය කියන එක අඩුයි. පොඩ හිතලා බලන්න කොහේ හරි හොරකමක් වෙනවා. නැත්තම් ගෑල් ළමයට කරදරයක් වෙනවා. කවුද ඒකට එකටම විරුද්ධව නැගිටලා ඒකට රියැක්ෂන් කරන්නේ? ඔව් මැස්කියුලින් පිරිමි කෙනෙක් විතරයි. එතකොට මැස්කියුලින් පිරිමි කෙනා මේ සමාජයෙන් අයින් වෙලා ගියොත් කවුද අසාධාරණ විරුද්ධව නැගී සිටින්නේ? දැන් ඔයාලට තේරෙනවනේ පිරිමිකම කියන අපේ ඒ DNA එක අපෙන් අයින් කළ දැම්මොත් ඔයා මම ඔය ආදරෙන් බලාගන්න ගොඩක් දේවල් අපෙන් ටික ටික ඈත් වෙලා යනවා. සෝ ඉතින් දැන්වත් අපි මේකට මොකක් හරි කරේ නැත්තම් සමාජයට වෙන්න යන දේ මං ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයාත් ඔයාගේ ජීවිතේ වෙන කිසිම දෙයකට රෙස්පොන්සිබල් වෙන්නේ නැතුව දවස් 30ම ෆෝන් බල සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කර ඇඳට වෙලා හිටියොත් ඔයාටත් වෙන්නේ මේ ටිකම තමයි. මං අමුතුවෙන් කියන්න ඕන්නෑනේ. ඔයාට හිතිච්ච ප්‍රශ්න ටිකම ඔයාට අනාගත අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉන්න කෙල්ල චීට් කරයි, ජොබ් එකක් කරගන්න බැරි වෙයි, වැඩක් කරගන්න බැරි වෙයි. අඩුම තරමේ පැයක් ෆෝකස් කළා ඔයාට වැඩක් කරගන්න බැරි වෙයි. ඔයාටත් හිතෙනවා නම් ඕ මෙහෙමනම් කාලකන්ණියෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. මම මොකක් හරි කරන්න ඕනේ කියලා. ඔයාටත් පුළුවන් ඇඳෙන් බැහැලා වැඩ කරන්න පටන් ගන්න. ඇත්තට මම මේක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔයා දන්නවා දැනටමත් ඕම හිටියොත් ඔයාට කෙලවෙනවා කියලා. මෙහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ. මට කෙලවෙනවා කියන සිතුවිල්ල වගේ හිතේ එනවා. of course මම දන්නවා ඔය කියන තරම් මේවා කරන්න ලේසි නැහැ. එහෙනම් අද හැමෝම තමන්ගේ goals ඔක්කොම achieve කරලානේ. ඔයාටත් දැන් හිතනවනම් මේ වීඩියෝ එක බැලුවට පස්සේ මම දැන් දැනගත්ත society එකට මොකද වෙන්නේ කියලා. ඔයා දැන් දන්නවා වැඩ කරන්න ඕනෙත් කියලා. ඔක්කොම දැනගෙන ඔයා හිතනවා මම plan එකක් ගහනවා දවසට. නැත්තම් හෙට ඉඳන්ම වැඩේ කරන්න පටන් ගන්නවා. ඔයා පරක්කු වෙන තප්පරයක් ගානේ ඔයාගේ කම්පිටිෂන් කියන එක වැඩි වෙනවා. ඔයා ඔය ප්ලෑන් හදලා ට්‍රැකර්ස් හදලා නැලවි වැඩ කරන්න ගන්න දවසට ඔයාව ගොඩාක් දෙනා පාස් කරන් ගිහින් ඉඳී. මොකද ඔයා වැඩ කරන්න නැති හැම තප්පරෙම තව කොල්ලෙක් වැඩ කරනවා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඇඳෙන් බැහැලා දැන්වත් වැඩ කරන්න පටන් ගන්න. සෝ ඉතින් දැන්වත් ඔය නරක හැබිට්ස් තියෙනවා නම් ෆෝන් බලන ඒවා, යාළුවොත් එක්ක රස්තියාදුක ගහ ඉන්න ඒවා දැන්වත් ඔය හිතලම අතාරින්න. මෙහෙමනම් ඉඳලා හරියන්නේ නැහැ. මට කෙලවෙනවා. මම මොකක් හරි අද ඉඳලා කරන්න ඕනේ. එකටම පටන් ගන්න. මම මගේ නරක හැබිට්ස් ඔක්කොම ටික අයින් කරනවා. ඒකෙන් පටන් ගන්න. ඊට පස්සේ නරක හැබිට්ස් හොඳ හැබිට්ස් වල රීප්ලේස් කරගෙන යන්න. කාලෙත් එක්ක ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක ඔයාටම තේරෙයි. මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බලන ගොඩක් අය මේක බලලා ඔහේ ඉඳී. ආමෝහේ කියවයි ඒකත් එක වීඩියෝ එකක් කෙලින්දි. මට බෑ හැමෝගෙම ජීවිත වෙනස් කරන්න. මට ඕනේ මේ try කරන ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පොඩි help එකක් දෙන්න විතරයි. ඉතින් ඔයාට දැන් පුළුවන් මම මේ කියපු දේවල් චුට්ටක් ඔලුවට අරගෙන මගේ ජීවිතේ full responsible එක මම මගේ අතට අරගෙන දැන්වත් චුට්ටක් මහන්සිලා වැඩ කරලා මම මගේ goals achieve කරගන්නවා කියන තැනට ඔයාගේ ඔළුව හදාගන්න. ඔයා A level O level කරන ළමයෙක් නම් හොඳම රිසල්ට් එකක් දානවා කියලා හිතාගන්න. අද පාඩම් කරනවා හෙට පාඩම් කරනවා කියකේ කල් දදා ඉන්න එපා. සාමාන්‍ය රිසල්ට් එකක් වෙනුවට මම අයිලන්ඩ් රෑන්ක් එකක් දානවා කියලා හිතාගන්න. අන්න එහෙම ඔයාගේ goals ලොකුවට හිතලා වැඩ කරන්න පටන් ගන්න. බිස්නස් එකක් කරන ළමයෙක් නම් ඒ දේවල් වලට අවශ්‍ය දේවල් තියෙනවානේ. ওই දේවල් ටික ඉගෙන ගන්න පටන් ගන්න. හිතේ මොකක් හරි තියෙනවා නම් බිස්නස් එකක් පටන් ගන්න නැතුව අනේ අරක එයි මේක එයි හරි වෙලාවෙ එයි කිය ඔය ඔක්කොම නිදහසට හේතු විතරයි. ෆුල් රෙස්පොන්සිබල් එක ඔයාගේ අතට අරගෙන
ඒකට ඇක්ෂන් එකක් ගන්න. ඔයාගේ ඔය හිතේ තියෙන ඩ්‍රීම් කායක ඩ්‍රීම් ගර්ල් ඕ ඇටරැක්් කරගන්නක එච්චර අමාරු වැඩක් නෙමේ. ඔයා වැඩ කරන්න පටන් ගත්තොත්. සෝය නිසා ඔයා දැම්ම වැඩ කරන්න පටන් ගන්න. මතක තියාගන්න කවුරුත් එන්නේ නැහැ ඔයා ඔබේරගන්න ඔයා ඔබේරගත්තේ නැත්තා. ඉතින් මේක ෆුල් සීරියස් ගන්න ඔයාගේ මුළු ඔක්කොම පොටෙන්ශියල් එක ඔයාගේ ගෝල්ස් වලට දාලා අදම වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ සපෝට් එකට මම ඉන්නවා.